2026 ශිෂ්‍යත්ව විභාගය ආදර්ශ ප්‍රශ්න. දුවේ පුතේ අපි තවත් ප්‍රශ්නයකට යමු වෙමු. හොඳින් බලන්න. A හා B යනු විවිධ සලකුණු සහිත කඩදාසි පටි දෙකකි. B කඩදාසි පටියේ හිස් කොටු ඇත්තේ ඒවායේ තිබූ සලකුණු කපා ඉවත් කර ඇති නිසාය. A කඩදාසියේ සලකුණ මත B කඩදාසියේ සලකුණ සිටිනසේ කඩදාසි පටි දෙක එක මත එක තැබූ විට දක්නට ලැබෙන රූපය තෝරන්න කියලා කියනවා. හරි. මොකද්ද මේ කියන්නේ? A සහ B කියලා කඩදාසි පටි දෙකක් තියෙනවා. මේ කඩදාසි පටි වල කොටු වෙන් කරලා රූප ඇඳලා තියෙනවා. රූප 6ක් තියෙනවා ඒ කඩදාසියේ. B කඩදාසියේ තියෙන පුතේ රූප 3ක්. එතකොට මේ හිස් කොටු තියෙන්නේ ඒවා රූප තිබුණා. හැබැයි මේවා මේ හිස් කොටුව පෙන්න විදිහට මොකද උනේ? මේවා කපලා ඉවත් කරලා. දැන් මේ බැලුවොත් එහෙනම් මොකද වෙන්නේ? මේකෙන් පිටත පේනවා. විනිවිද පේනව නේද? මේ ඇතුළත පේනවා. දැන් මෙන්න මේ A කඩදාසියේ තියෙන සලකුණ මත මෙන්න මේ සලකුණ මත B කඩදාසියේ මෙන්න මේ සලකුණ සිටිනසේ එක මත එක තියනවා. තිබ්බට පස්සේ දකින්නට පුළුවන් රූපය. හොඳින් බලන්න. දැන් දෙවෙනි කොටුව තමයි මෙන්න මේක තියෙනද? A රූපයේ දෙවෙනි කොටුව මේ. B රූපයේ දෙවෙනි කොටුව හිස්. එහෙනම් තිබ්බට පස්සේ මොකද වෙන්න ඕන? මෙන්න මේ රූපය මේ කොටුව ඉස්මතු වල පේන්න ඕන. තුන්වෙනියට තියෙන ත්‍රිකෝණය. මේකේ මුකුත් නැහැනේ. අන්නේ ත්‍රිකෝණෙත් පේන්න ඕන. හතරවෙනි රූපේ මොකද කියන්නේ? ඒක පේන්නේ A රූපයක නෙවෙයි B රූපයේ තියෙන රූපේ. හරි. ඊළඟට පස්වෙනුව ඒකත් B රූපයේ තියෙන රූපේ. ඊළඟට අවසානයේට 6 වෙනුවට පෙන්වන්න ඕන මෙන්න මේ A රූපයේ තියෙන රූපය. හරි. දැන් හොඳින් බලන්න ඒ විදිහට ගැලපුවාම අංක 1ද උත්තරය 2ද 3ද. හොඳින් බලන්න මේ A කියන කඩදාසි පටිය මෙන්න B කඩදාසි පටිය. හරි. මම අර කිව්ව විදිහටම බලන්න රූප ටික දැන් පේන්න තියෙනවා. එහෙනම් මේ උත්තර තුනෙන් කීවෙනි උත්තරේද මේ විදිහට ගැලපිලා තියෙන්නේ? පිළිතුර අංක කීයද පුතේ? අංක 1. ඔබ නිවැරදි. හොඳයි. එහෙනම් මම ආරාධනා කරනවා දුවල පුතාලා සියලු දෙනාටම අපගේ YouTube නාලිකාව සමග දිගටම රැඳී ඉන්න කියලා. නිබන්ධන ලබා ගැනීමට හා ඔන්ලයින් පන්තියට සම්බන්ධ වීමට පහත WhatsApp සමූහයට එකතු වන්න. මෙහෙයවීම ප්‍රවීණාචාර්ය මංජුල ජයසිංහ ගුරුතුමා විශාල අධ්‍යාපන ආයතනය මතුගම.